රස දුන්නත් කියයි වස දුන්නා වාගේ කැට ගැසුවත් කියයි මහා ගල් ගැසුවා වාගේ කලදුටු තැනදී ලිඳ ඉහ ගන්නා වාගේ සෙවණැල්ලක් ඇදයි අත් හැරෙනා දීගේ. සද්ධාවන්ත පින්වතුනි, විවාහ ජීවිතය කියලා කියන්නේ තමන්ගේ මේ ජීවිතයේදී ගන්න ඉහළම තීරණයක්. තමන්ගේ ජීවිතේටම විශ්වාසවන්තව තමන්ගේ මියනතුරාවටම දෙන්නත් එක්ක එකට ඉන්නවා කියලා පොරොන්දුවෙන් ගන්න තීරණයක්. මේ තීරණය ගත්තට පස්සේ ඔය ඇත්තෝ අර සෙවණැල්ලක් ඇදයි අත් හැරෙනා දීගේ කියන පදයට යන්නේ නැතුව ඉන්නට නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ පන්සිල් පද පහ අනිවාර්යයෙන්ම ගිහි ජීවිතය තුළ තිබිය යුතුයි. විශේෂයෙන්ම බොරු ආදී දේවල් කියන්නේ නැතුව මුසාවාදයෙන් විශේෂයෙන්ම වැඩි කියලා සිටින්නට ඕනේ. පින්වතුනි, එහෙමනම් තෙරුවන් සරණයි. තමන්ගේ ආදරය කරන කෙනාගේ සෙවණැල්ලත් ඇදයි අත් හැරෙනා දීගේ විදිහට හැම මොහොතකදීම තමන් ආදරය කරන කෙනාගේ වැරදි ඇදපොදකම්ම හොයන්නේ නැතුව එක ගුණයක් හර තියෙනවා නම් ඒක ඉස්මතු කරගෙන එයත් එක සතුටින් ඉන්නට කටයුතු කරගන්න. තෙරුවන් සරණයි.